වංශාවලිය 1:9 ජෙරුසලමේ පවුල්වල ප්‍රධානියෝ මෙසේ සියලු ඊශ්‍රායල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝය. ඒවා ඊශ්‍රායල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බැබිලෝනියට ගෙන යන ලද්දෝය. ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වලද නගරවලද වාසය කළ අය නම් ඊශ්‍රායල් වරුන්ගේ පූජකයෝත් ලෙවීවරුත් දේව මාලිගාවේ මේකරුවන් වන නෙතීනීම් වරුත්ය. ජුදා ගෝත්‍රේනුත් බෙන්ජමින් ගෝත්‍රේනුත් එප්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රේනුත් ජෙරුසලමේ වාසය කළ අය නම් ජුදාගේ පුත්‍රයා වන පේරෙෂ්ගේ පුත්‍රයන්ගෙන් බානීගේ පුත් ඉම්රීගේ පුත්‍රයා වන ඕම්රීගේ පුත් අම්මීහුද්ගේ පුත්‍රයා වන ඌතෙය. ශීලෝනි වරුන්ගෙන් කුළුඳුලා වූ ආසායා සහ ඕගේ පුත්‍රයෝය. ශේරාගේ පුත්‍රයන්ගෙන් ජේවූයල් සහ ඔවුන්ගේ සහෝදරයෝ 690 දෙනෙක්ය. බෙන්ජමින් ගෝත්‍රේනුත් හස්සේනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලූද ජේරෝහාම්ගේ පුත් ඉබ්නේයාද මික්‍රීගේ පුත්‍රයා වන උෂ්ෂීගේ පුත් ඒලාද ඉබ්නියාගේ පුත්‍රයා වන රේවූයල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මේෂුල්ලාම්ද ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ 956 දෙනෙක්ද යන අයය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූහ. ජෙරුසලමේ සිටි පූජකයෝ පූජකයන්ගෙන් ජේදායාද ජේහෝයාරීබ්ද ජාකීන්ද දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතූබ්ගේ පුත්‍රයා වන මේරායෝත්ගේ පුත් ශ්‍රාදාග්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියාද මල්කියාගේ පුත්‍රයා වන පශූර්ගේ පුත් ජේරෝහාම්ගේ පුත්‍රයා වන ආදායාද ඉම්මේර්ගේ පුත් මෙෂුල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන ආදියල්ගේ පුත් මයසයිද තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන 1760 දෙනෙක්ද යන අය වෙත්. ජෙරුසලමේ වාසය කළ ලෙවීවරු නම් මේරාරීගේ පුත්‍රයන්ගෙන්
හෂබියාගේ පුත්‍රයා වන ඉශ්‍රී කාම්ගේ පුත් හෂූබ්ගේ පුත්‍රයා වන ෂේමායාය. බක්බකර් හේරෙෂ් ගාලාල් සහ ආසාබ්ගේ පුත් ශික්‍රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියාය. ජේදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂේමෙයාගේ පුත්‍රයා වන ඔබදියාය. නේටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බේරේකියාය. දොරටු පාලකයන් වූ ශල්ලූම් අක්කූබ් ටල්මෝන් අයිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත්ය. ශල්ලූම් ප්‍රධානියාය. මේ දක්වා මොහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙන හිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූහ. කෝරාගේ පුත් එබියාසාබ්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත්තු ශල්ලූම්ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කෝරාහි වරුද සේවයේ කටයුතු වලට පත්වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූහ. ඔවුන්ගේ පියවරු සමිදානන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝය. එලෙයාසර්ගේ පුත් පීනේහාස් පළමුව ඔවුන් කෙරෙහි අධිපතියාව සිටියේය. සමිදානන් වහන්සේ ඔහු සමග සිටිසේක. මේෂෙලේමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයාව සිටියේය. දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරා ගන්න ලද ඒ සියල්ලෝ 212 දෙනෙක්ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔහු ලියාපදිංචි වූහ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල්ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝය. ඔවුහුද ඔවුන්ගේ පුත්‍රයෝද ගෘහ මණ්ඩපය වන සමිදානන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ. නැගෙන හිරද බස්නා හිරද උතුරද දකුණද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝය. ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝද සත් දවසකට වරක් ඔවුන් සමග මාරුවෙන් මාරුවට ආවෝය. මන්ද ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් 4 දෙනා නියම නිලයේ සිට දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල්ද ගබඩාවල්ද බලාගත්. දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුයකමව තිබුණු නිසා ඔහු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝය.
උදේන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේය. ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්ත. මන්ද ඒවා ඇතුළට ගන්නටත් පිටතට ගන්නටත් යෙදුනේ ගණන් කළ පසුවය. ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදියද ශුද්ධ ස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවාරලාද සුවඳ ද්‍රව්‍යද බලා ගන්නට පත්කරන ලද්දෝය. පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍ය වලින් තෛලය සෑදුවෝය. ලෙවීවරුන් අතරින් කෝරාහි ශල්ලූම්ගේ කුළුඳුලා වූ මත්තතියා ඇතිලිවල පිසූ දේ බලා ගැනීමට පත්ව සිටියේය. ඔවුන්ගේ සහෝදරයන් වන කෝහාත් වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම් කිරීමට පත්ව සිටියෝය. මොහු ගීතිකාකාරයන්ව ලෙවී වරුන්ගේ පියවංශවල ප්‍රධානියන්ව ඇතුළු ගෙවල වාසය කළෝය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොහු අනික් මෙහෙයන් වලින් නිදහස්ව සිටියෝය. මොහු තමන්ගේ පරම්පරාවල ලෙවී වරුන්ගේ පිය වංශවල ප්‍රධානියන්ව ජෙරුසලමෙහි වාසය කළෝය. සාවුල් රජුගේ පෙළපත. ගිබියොන්ගේ පියා වූ ජෙයියෙල් ගිබියොන්හි විසුවේය. ඔහුගේ භාර්යාවගේ නම මයකාය. ඔහුගේ කුළුඳුල් පුත්‍රයා අබ්දෝන්ය. අනික් පුත්‍රයෝ ෂූර්, කීෂ්, බාල්, නේරා, නාදාබ්, ගේදෝර්, අහියෝ, ශෙකරියා සහ මික්ලෝත්ය. මික්ලෝත් දාව ශීමේයාම් උපන්නේය. මොහු තමන්ගේ සහෝදරයන් සමග තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ජෙරුසලමෙහි වාසය කළෝය. නේර්ට දාව කීෂ්ද, කීෂ්ට දාව සාවුල්ද, සාවුල්ට දාව ජොනතන්ද, මල්කී ෂුවාද, අබිනාදාබ්ද, එෂ්බාල්ද උපන්නෝය. මේරිබ්බාල් ජොනතන්ගේ පුත්‍රයාය. මේරිබ්බාල්ට දාව මීකා උපන්නේය. මීකාගේ පුත්‍රයෝ නම් පීතෝන්, මේලෙක්, තාරේයා සහ ආහාස්ය. ආහාස්ට දාව ජෛරා උපන්නේය. ජෛරාට දාව අල්ලේමෙද්ද, අශ්මාවෙද්ද, සිම්රීද උපන්නෝය. සිම්රීට දාව මෝෂාද, මෝෂාට දාව බිනේයාද උපන්නෝය. ඔහුගේ පුත්‍රයෝ රේපායාය. ඔහුගේ පුත්‍රයා එලියාසාය. ඔහුගේ පුත්‍රයා ආශෙල්ය. ආශෙල්ට පුත්‍රයෝ 6 දෙනෙක් සිටියෝය.
ඔවුන්ගේ නාම නම් අශ්‍රීකාම්, බෝකේරු, ඉශ්මායෙල්, ෂේරියා, ඔබදියා සහ හානාන්ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොව්ය.